संभाल के रखा वो फूल Nunca balandean, telandean. मेरी शायरी में जरूर रहा तू जो आँखों में प्यारी सी दुनिया बसाई वो दुनिया भी था तू वो लम्हा भी හායි අදත් අපි ආව සිටි එකට සිටි එකේ ටුවර් එකක් තමයි අදත් ඔයාලට දෙන්න. Nunca balandean, telandean. අද එල්ලුම් ගහ බලන්න යන්නේ. ඊට පස්සේ එඩිට් කරනවට ගන්න මම අපේ අක්කා එල්ලුවට පස්සේ. Penna mellan rola. එඩිට් කරලා ලස්සනට. එහෙනම් යන් අද එල්ලුම් ගහේ වීඩියෝ එක බලන්න. කිව්වත් වගේ අද මේ vlog එකෙන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් එල්ලුම් ගහක්. ඉතින් මේක ලංකාවේ එල්ලුම් ගහ වගේ නෙමෙයි. ඒ කියන්නේ ටිකක් එක වෙනස්. වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒත් එක්ක මට හිතුණා අපේ මූරගේ කියන්නේ මේ ලුක සිටි එක වෝල් එක ගැනත් පොඩ්ඩක් ඔයගොල්ලන්ට කියන්න. ඒට කලින් මේ මල් වල ලස්සන බලලෙන්න. तुझे कह दूं या रहने दो राज मेरे सब कुछ कह दूं क्या तुझको तू मुझको छोड़ जाएगी हो ना जाए प्यार तुमसे मुझे Ay, pora. ඒ මලේ නම තමා ප්ලම් බොසම්. මේකේ සුදු පාට තියෙනවා රෝස පාට තියෙනවා. ඒ කියන්නේ ඔය දැක්කපු විදිහේ ඒවා තියෙනවා. හරිය නිකන් ඒක බැලු බැලමට පෙර නිකන් චෙරි බ්ලොසම් වගේ. උනාට ඒකේ නම ප්ලම් බොසම්. මේකේ එක එක විදිහේ එක එක පාටල් වලින් තියෙනවා. මෙහෙම කියන්නම්කෝ. චෙරි බ්ලොසම් වලට සමානයි. හැබැයි චෙරි බ්ලොසම් නෙමෙයි. ඒ දෙක අතර වෙනස්කම් පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් තියෙනවා. හරි. දැන් අපි කතා කරමු මූරක ගැන. මම දැන් මේකට මූරක කිව්වට මේකට පවුරක් කියන්න පුළුවන්. ප්‍රාකාරයක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සීගිරිය බලකොටුව කියන වගේ බලකොටුවක් කියන්න පුළුවන්. මේක විශාල තාප්පයක්, ලොකු තාප්පයක්. තාප්පයක් කිව්වත් මේක නිකම්ම තාප්පයක් නෙමෙයි. මේක නගරේ පුරා එහෙම නැත්නම් ලෝක නගරේ පුරාම විහිදුණු විශාල උද්‍යානයක් වගේ තැනක්. මේක දැන් උද්‍යානයක් විදියට තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. මේක උඩ කියන්නේ බයිසිකල් වලින් පයින් යන්න පුළුවන්. හැබැයි මේක උඩට වාහන ගන්න බෑ. කියන්නේ වාහන මේකේ උඩ වාහන යන්නේ නැහැ. මේකේ උඩ ඇවිත්දි ලස්සන view point තියෙනවා. ඉස්සරහට කියන vlog වලදීත් මම ඒ ලස්සන view point පෙන්වන්නම්. හවසට සන්සෙට් එකත් එක්ක මාරම ලස්සනයි. එතකොට උඩ ඉඳලා පල්ලෙහා බලද්දී මාරම ලස්සනක් තියෙනවා. ඇත්තටම කිව්වොත් එදා දවස ගැන වැහිබර දවසක් අවුවක් හරියට තිබ්බේ නැහැ. ඔය දැන් මම පෙන්නන තැන ඉඳලා අපි වීඩියෝස් ෆොටෝස් ගොඩක් ගත්තා. ඒක හින්දා අපිට හිතන් හිටපු තැන ගියා වුණාට ලොකු වෙලාවක් එතන කතා කරන්න බැරි වුණා. හරි දැන් ආයේ කලින් කතා කරපු තැනට එමු. මේකේ මුළු දිග කිලෝමීටර 4කට වැඩි. එතකොට තව කියන්න පුළුවන් මේක 16000 වෙනි සියවස් වලදී නිර්මාණය වුණු එකක්. මේක බලකොටුවක් වුණාට ඇත්තටම යුද්ධයකට පාවිච්චි වෙලා නැහැ. ඒක හින්දා තමයි මේක මෙහෙම සුරක්ෂිත වෙලා තියෙන්නේ. හැබැයි යුද්ධකින් වගේම තවත් දෙයකින් මේකේ හිටපු ජනතාව බේරිලා තියෙනවා. ඒ ගැන කතා කරොත් මෙහෙම කියන්න පුළුවන්. 1812 විතර වගේ යුද්ධකින් නෙමෙයි හැබැයි මහ ගම් වතුරකින් ලූකා සිටි එක බේර ගන්න පුළුවන් වුණා මේ ප්‍රාකාරයෙන් හින්දා. සර්ජියෝ කියන ගඟ පිටාර ගලපු වෙලාවේ මේ ප්‍රාකාර වටේ තිබිච්ච ඔක්කොම දොරවල් වහලා සිටි එක ඇතුලේ හිටපු මිනිස්සුන්ව බේර ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේක ඒලාවේදී අර ආරක්ෂක පහරක් විදියට නෙමෙයි වේල්ලක් විදියට පාවිච්චි වුණා කියලා කියන්න පුළුවන්. මේ වගේ ප්‍රාකාරයක් නිර්මාණය කිරීමේ මූලික අරමුණ යුද්ධකින් නගරය ආරක්ෂා කරගන්නනේ. හැබැයි ඉතින් යුද්ධයක් නම් ඇති වෙලා නැහැ. හැබැයි මහා ලොකු විශාල ගම් වතුරකින් නගරෙ හිටපු ජනතාව ආරක්ෂා කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔය තැන. දැන් මම ඔය තැන කිව්වට දැක්කේ නැහනේ. ඉන්නකෝ.
ඔය ඔතන පේන්නේ ඔය කාර් වගේ තියෙන්නේ. එන්නේ එතන තියෙන පාක් එකක්. ওই පාක් එකත් එක්ක මගේ අතීත ලස්සන කතාවක් තියෙනවා. ඒ ගැන කිව්වොත් ඔයගොල්ලෝ hina වෙයිද මන්ද. හැබැයි ඉතින් ඒක හරි ලස්සනයි. මට එතන දැකිද්දිත් අදටත් මතක් වෙනවා ඒක. මම පොඩි කාලේ කොල්ලෙක් වගේ කොණ්ඩේ කපලා හිටියේ. ඉතින් බැලූ බැලමට පේන්නේ කොල්ලෙක් වගේ. ඉතින් ඒ කියන්නේ හුඟක් ළඟ මෑතක් වෙනකන් තමා කොණ්ඩේ කැපිලා නතර කරේ. ඉතින් ඒ වෙලාවක ඔය පාක් එකට ගිහින් සෙල්ලම් කර කර ඉද්දී එතන හිටපු පිරිමි ළමෙක් මගෙන් ඇවිල්ලා හැව්වා. පිරිමි ළමයි සායවල් අඳින්නේ නෑ නේද කියලා. මට ඒකට ලැජ්ජත් හිතුණා. ඒගොල්ලෝ තවත් කිව්වා පිරිමි ළමයි කරාබුත් දාන්න නෑනේ කියලා. ඉතින් මට ඒ වෙලාවෙත් පිරිමි ළමයි එතනකොට මට කිව්ව දේ තේරුන්නේ නෑ. ඒ වුණාට ඒක අහන් හිටපු අම්මා මාව දැකලා හොඳටම hina වුණා. හැබැයි ඊට පස්සේ මට ලැජ්ජත් හිතුණා වගේම තරහත් ගියා. ඇයි දෙයියනේ. දැන් එනවාට මම කොණ්ඩේ වවල පේනවා නේද මගේ හැඩ? හැබැයි ඉතින් කොණ්ඩේ වැව්වට කොණ්ඩේ කපන්නව තමයි දැන් හිත. කොණ්ඩේ ටිකක් ඇවිගෙන ඉද්දී ආයෙ කොණ්ඩේ කපන්න කියනවා මගේ හිත කියනවා. ඒ වුණාට කපන්නේ නැහැ කියලා මම දැන් හිතාගෙන ඉන්නවා. ඒ ASCII අපේ මල්ලිගේ කෝලනුත් බලන්න ඉතින් ඔයාලා. මේ එන්න ෆොටෝ 20ක් විතර ගැහුවා. වීඩියෝ ඔය දැන් ඉන්න තැනට අපි ඉස්සර එනවා ඇවිල්ලා සෙල්ලම් කරනවා ඉතින්. එතනට ගියාපම දැන් අපි ගොඩක් ලොකු වෙලානේ කියලා තේරෙනවා. ඔතන තියන ඉතින් ෆොටෝස් වීඩියෝස් ගොඩක් කාරි චොකලට් එකක් කන ගමන් ෆොටෝ එකක් දැන් හැදලා එල්ලුම් කහ බලන්න ගියා වුණාට වැඩි වෙලාවක් ඉන්න හම්බුන්නේ නැහැ. මොකද අපේ මල්ලිට 2කට විතර ක්ලාස් එකක් තියෙනවා. ඒකෙන් හින්දා 2කට කලින් ගෙදර යන්න ඕන. එදා නම් අවුවක් කියලා දෙයක් තිබ්බෙම නැහැ. ඒක අඳුරදායකයි. පඩි ගැලවිලා. තව දෙයක් කියන්න අමතක වුණා. ඒ මොකද්ද? ඔය අද මම කතා කරේ මූරක ගැන හරිම චුට්ටන් දෙයක්. හැබැයි මීට වඩා දේවල් දැනගන්න කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. පේන්නේ මේව කවුද? අසුගාලා. මේකට ගිහින් නෑ එක එක ඔය චූ කරලා. මේ දැක්කද? අසුගාලා බං. ඉස්සර මෙහෙ පෙන්නලා තියෙන අස්ස. අර මෙව්ව කාලේ. කොමික්ස් කාලේ. ඉතින් එල්ලුම් ගහ බලන්න කලින් එළියෙන් ඉඳලා හරි ලූකස් සිටි එකේ තියෙන හිර ගෙදර බලන්න. මේක හිරගේ කොහෙද කියලා? අර තියෙන. ඔය තමා ලූකස් සිටි එකේ තියෙන හිරගේ. ඒක සිටි එක ඇතුලේ තියෙන්නේ හරිම ආරක්ෂිතයි. ඔය මල්ලි කිව්වට. පොලිසිය එතකොටත් පොලිසිය කෙනෙක් වටපිටාව නිරීක්ෂණය කරන ගමන් තමයි හිටියේ. ඔය පෙන්නන්නේ තාප කෙල්ල තිබ්බට හරිම ආරක්ෂිතයි. එතන තාප දෙකක් තියෙනවා. ඔන්න බලන්න මට එහා පැත්තෙන් එන අයියාගේ වැඩ කැලි ටික. කොයි ගියත් ඉතින් අපේ මල්ලිට කණ එක අමතක වෙන්නේ නැහැ. එයාගේ ජීවිතේ කණ එකයි, පොණ එකයි, කියවන එකයි. අපි දැන් ඔය ඉඳගෙන ඉන්න තැන පහළින්, ඒ කියන්නේ මූරකට පල්ලෙහින් ඉන්න තැන සිටි එකේ හොස්ටල් එක. මම හිතන්නේ ඔය ඒ හොස්ටල් එකේ බෑන්ඩ් එකක් ප්‍රැක්ටිස් වෙන ගමන් තමයි හිටියේ. ඉතින් ඔය එනවනේ සද්දේ. හොස්ටල් එකේ ජීක හැමදාම ඒ වගේම අර කුළුණ ගැනත් පොඩි විශේෂ දෙයක් තියෙනවා. දැක්කම ඒක නෝට් කරගත්තු කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එකේදී මම කියන මොකද්ද ඒකේ විශේෂත්වය කියලා. මොන මගුවද දැන් බෑග් එකට දාන්න දෙන්නේ? හරි දැන් ඉතින් තව චුට්ටයි තියෙන්නේ එල්ලුම් ගහ බලන්න. ඒ එල්ලුම් ගහේ රදර ප්‍රධානින්ගේ ඉඳලා පොඩි මිනිස්සයා වෙනකන් දඩුවම් ඉඳලා තියෙනවා. රදල ප්‍රධානිය කියන්නේ සරලව කිව්වොත් රජ කාලේ හිටපු ප්‍රධානීන්. ඒ කියන්නේ සෙන්පෙදීන් විවිධ තනතුරු දරපු අය. තවත් විදිහට වංශාධිපතින් කියන්නත් පුළුවන්. ඒගොල්ලන්ට බලතල මුදල් දානය මේ හැමදේම තියෙනවා. සරල කිව්වොත් දැන් කාලේ ඉන්න ඇමතිලා වගේ කිව්වොත් හරි.
ඒ කාලෙත් වංචාව දූෂණය හින්දා ඒගොල්ලෝ එල්ලුම් ගහේ බෙල්ල තියලා තියෙනවා. ඇත්තටම කිව්වොත් සමහර වෙලාවට මගේ වචන උච්චාරණය පැටලි සහගතයි. සහ කියන්න එකක් හිතේ තියෙන එකක්. ඒ කියන්නේ තාම මේකට හුරු වෙන ගමන්. ඉතින් ඕගොල්ලන්ට එතනට ගහපුවම පේයි ඒ කාලෙදී සෙබළු පාවිච්චි කරපු ආරක්ෂිත උපකරණ වගේම මිනිස්සුන්ව ඒ කියන්නේ අපි කියමුකෝ වරදකරුවන්ව ඝාතනය කිරීමට භාවිතා කරපු විවිධ උපකරණ. ඇත්තටම කිව්වොත් කෞතුකාගාරේ ඇස්සට යන්න වෙලාව මදි වුණා මගේ ක්ලාස් එකේ හින්දා. ඕකට තමයි මම මෙච්චර වෙලා එල්ලුම් ගහ කිව්වේ. ඕකට කියන්නේ ගිල්ටිනය කියලා. මං හරියට ප්‍රොනවුන්ස් කරලා දන්නේ නැහැ. මේ ගිල්ටිනය හරහා වරදකරුවන් ඝාතනය කරලා තියෙන්නේ ප්‍රසිද්ධිය. එතකොට ප්‍රසිද්ධිය ඝාතනය කරපුවාම සාමාන්‍ය ජනතාවත් වරදක් කරන්න බය වෙනවා. මොකද මේ වගේ දඬුවම් ඒගොල්ලන්ටත් විඳින්න වෙයි කියලා බය හිතෙන හින්දා. ඔය තියෙන්නේ සෙබළුන් භාවිතා කරපු කඩු සහ ආරක්ෂිත උපකරණ. මේ ගිල්ටනය 18 වන සියවසේ ප්‍රංශ විප්ලවකාරයේදී බහුලවම භාවිතා වුණා. මේ ගිල්ටනය හරහා පුද්ගලයෙකුගේ හිස ඉතාමත් වේගෙන් වෙන් කිරීමට හැකියාව තියෙනවා. ඉතින් 18 වන සියවසේදී මේක ඉතින් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඒ කාලේ විදිහට මානුෂීය ලෙස දඩුවම් ලබා දීමක් විදිහට. මේකේ මූලික අරමුණ වෙලා තියෙන්නේ වේදනා රහිතව මරණයක් ලබා දීමයි. මේකට නම ඇවිල්ලා තියෙන්නේ ප්‍රංශ ජාතික වෛද්‍යවරයෙක් හා දේශපාලඥයෙකු වුණු ජෝසප් ඉග්නස් ගිලටීන්ගේ නමින්. එයා යෝජනා කරලා තියෙන්නේ සාමාන්‍ය මිනිසෙක් වුණත් රදලෙක් වුණත් එකම විදිහට වේදනාවක් රහිතව මරණය ලබා ප්‍රංශ විප්ලවයේදීත් බහුලවම භාවිතා වුණු මේ ගිල්ටිනය මෑතකදී ස්කොට්ලන්තය හරහාද පොඩි පොඩි ප්‍රතිසංස්කරණවලට ලක් වෙලා තියෙනවා කියලා මේකේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ඒ ගිල්ටිනය 1972 අප්‍රේල් මාස 4 වෙනි දින තමයි ප්‍රංශයේ පැරිස් නුවර ස්ථාපනය කරලා තියෙන්නේ. මුලින්ම මේ හරහා හොරුන්ට දඩුවම් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම 1973 ජනවාරි 21 වෙනිදා 16 වෙනි ලුවී රජුරවන්ට මරණ දඩුවමත් ඔහුගේ බිරිඳ වන මාරි ඇන්ටෝනිටත් මරණ දඩුවම ලබා දීලා තියෙනවා. ඇයිද මම දන්නේ නැහැ පැරිසියේ දඩුවම් දීපු මේ එල්ලුම් ගහ අපේ සිටි එකේ ප්‍රදර්ශනය කරන්න කියලා. ඇත්තටම ලූකා සිටි එකෙත් මේක භාවිතා වුණා දන්නේ නැහැ. ඒ ගැන නම් මට අයිඩියා එකක් නැහැ. මම කතා කරේ ප්‍රධාන වශයෙන් එතන තිබ්බ එල්ලුම් ගහ. එහෙම නැත්නම් ගිලටිනය ගැනනේ. එතකොට ඕගොල්ලෝ පැත්තෙන් දකින්න ඇති තව රූපයක් යකඩ පුටුවක්. මේ යකඩ පුටුවත් භාවිතා කරලා තියෙන්නේ මිනිස්සුන්ට දඩුවම් දෙන්න. ඒ යකඩ පුටුවේ ඉඳලා හැබැයි ඒක ටිකක් කුරිරුයි. ඉඳලා හෙල්ලෙන්න බැරුව යන්න බඳිනවා. බැඳලා ඒකට ගින්දර තියෙනවා. ඉතින් කියන්න ඕනේ නැහැ එතනින් එහාට වෙන්නේ මොකද්ද කියලා. මං හිතනවා එතනින් එහාට ඒ ගැන කතා කරන එක ඇති කියලා. මොකද ඒක ටිකක් අප්‍රසන්නයි. ලූකා සිටි එක මෙච්චර සුන්දර වුණත් අඳුරු අතීතයක් තියෙනවා කියන එකත් ඕගොල්ලෝ දැනගන්න. මාත් මේකෙන් දැනගත්ත ඒකත්. අපේ සිටි එක ගොඩක් පරණයි. සිටි එක ඇතුලේ තියෙන සමහර කඩ 1800 ගණන් වල 1500 ගණන් වල ඉඳලා එන ඒවා. හැබැයි ඉතින් ඒ වල ගණනුත් කියන්න ඕනේ නැහැ. ඔය දැන් මම පෙන්නන ෂොප් එකත් 1896 ඉඳලා පටන් ගත්තු එකක්. පේනව නේද කඩේ නම? කඩේ නම නෙමෙයි බ්‍රෑන්ඩ් එක. Rolex. ගණනුත් ඉතින් ඒ වගේ තමයි. අඩේ ෆ්‍රී මේ වගේ බ්‍රෑන්ඩඩ් බඩු සිටි එකේ කඩවල අනිවාර්යයෙන්ම තියෙනවා. ප්‍රයිසස් එහෙමම තමයි. හැබැයි ක්වොලිටි. නෑ ෆේක් ප්‍රොඩක්ට්ස් නෙමෙයි තියෙන්නේ. නෑ ඉතින් නෑ. තාම මම ඔය අතරමඟදී දැක්කා මිටා එකේ ඉන්ට්‍රොඩියුස් කරලා දීපු අලුත්ම කණ්ණාඩි දෙකක් AI ටෙක්නොලොජි එකත් එක්ක තියෙනවා. ඔය බලන්න ඔය පෑන් වල ප්‍රයිසස් මාරම ගණන්. අපි සාමාන්‍යයෙන් පෑන් මොනවාද? ඕවල ගණන් දැක්කා. හැබැයි මිනිස්සුත් ඇවිල්ලා අර කණ්ණාඩියෙන් ඇවිල්ලා බලනවා. සමහරු ඉතින් බලලා හිත හදාගෙන යනවා අයත් ඇති. බලලා සමහරු ගන්නවා. සමහරු ඒව රස විඳිනවා. ඔය පේනවනේ අපේ අම්මත් එහෙමයි. ඔය බලන්න ඔය පෑන්. අපි හිතනවදනේ පෑනක් උච්චර ගාණක් යූරෝ 129 125යි
ඔය පේනවානේ එකක් තිබ්බා 1000 ගානකටත් ඔතන පෑනා. යූරෝ 165යි. පේනවානේ මිනිස්සුත් ඇවිල්ලා ගන්නවා. बेताब सा मोहब्बत का तू इनकलाब है मेरा जहां මෙහෙදි මම දැක්ක තවත් දෙයක් කියන ඒ තමයි ඉස්සර තිබ්බා මේ තෙල් ගහලා සාමාන්‍ය බස් යන විදිහට තෙල් ගහලා පාවිච්චි කරන බසුත් දැන් ඒකත් එක්ක ඔය සුදු පාටින් යන්නේ ඉලෙක්ට්‍රික් බස්. ඒ කියන්නේ ඒක කරන්ට් එකෙන් charge කරන්නේ. දැන් සුදු පාට බසුයි තැඹිලි පාට බසුයි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් බසුයි පෙට්‍රල් වලින් වැඩ කරන බසුයි දෙකම තියෙනවා. ඉස්සර නම් මේවා තිබ්බේ නැහැ. දැන් තමයි ඔය ඉලෙක්ට්‍රික් බස් එන්නේ. පේනවනේ අපේ 3 wheel එකක් විතර නවත්තර කරලා. ඉස්සර කාලේ බෑග් අඩියනේ හැරිපෝටගේ එහෙනම් අදට ගිහින් එන්නම්. චාෝ. අදට එන බ්ලොග් එක පටන් ගන්න. අදට එන බ්ලොග් එක ඉවරයි. බයි. ආයි මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. මහන්සි හොඳට. අර නැතයි නම් subscribe කරන්න, ලස්සනයි නම් comment කරන්න, මොකුත් නැත්තම් like කරන්න. तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास है जैसे तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास है जैसे हाय मैं मर ही जाऊं जो तुझको ना पाऊं बातों